සුබ දවසක් කියලා ගන්නවා. ඔයාලා හැමෝම අදත් Mr. Photos YouTube channel එකට අප්ලෝඩ් කරන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි මේ වීඩියෝ කතා කරන්නේ කොහොමද After Effects කියන software එක use කරලා මෙන්න මේ වගේ echo text effect එකක් හදාන්නේ කියලා. ඉතින් මම පොඩ්ඩක් ඔයාලට මේක play කරලා පෙන්නන්නම්. ඉතින් අද අපි මේ වීඩියෝ කතා කරන්නේ කොහොමද මෙන්න මේ වගේ ඉෆෙක්ට් එකක් හදාගන්නේ කියලා. ඉතින් අපේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. අපි එන ඉක්මනටම වීඩියෝ එකට යමු. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මුලින්ම open වෙන්නේ. ඉතින් අපි මුලින්ම මේකේ composition එකක් හදාමු. ඉතින් අපි මෙතන new composition කියන උඩ click කරලා අලුතෙන් composition එකක් හදාන්නවා. ඉතින් මෙතන composition name එකක් දාන්න පුළුවන් වලට කැමතියක් මම දැනට comp 1 කියන එක පාවිච්චි කරනවා. ඊළඟ මම මෙතන width එක 1920 pixels දෙනවා, height එක 1080ක් දෙනවා. ඒ වගේම තමයි මෙතන frame rate එකම 30ක් දෙනවා. ඉතින් මම මෙතන time duration එක හතරක් ඇති, animation කරන හතරක් ඇති. හැබැයි අපි පොඩි දෙයක් ඉගෙන ගන්නත් එක්ක මෙතන time duration එක ගමු තප්පර 20ක් කියලා. මම මෙතන බින්දුව දානවා. ඊළඟ මම මෙතන ඕකේ කියන බටන් එක උඩ click කරනවා. හරි. ඉතින් දැන් අපි composition එක හදාගත්තා. ඔයාලට වෙනත් අපි composition එකේ විනාඩි 20ක් නේ තියෙන්නේ. ඔව් විනාඩි 20ක් තියෙනවා. ඉතින් time එක ඇත්තටම වැඩක් නෑ. කොහොම හරි අපේ සම්පූර්ණ animation එක කියන්නේ loop animation එක හදනවා නම් අපිට තප්පර 4ක් හොඳටම ඇති. දැන් අපි අපේ text එක create කරමු මුලින්ම. මම මෙතන quality එක දානවා චුට්ටක් third එකට. ඊළඟ මම මොකද කරන්නේ control T press කරලා text tool එක ගන්න නැත්නම් මෙන්න මෙතනින් පුළුවන්. ඊළඟ මම මෙතන click කරලා මට ඕන වෙන මොකක් හරි text එකක් type කරනවා. ඊළඟ අපි මේ text එක මේ අපේ composition එකේ හරි මැදට ගමු. ඉතින් මම මොකද කරන්නේ මුලින්ම V press කරලා අපේ selecting tool එක ගන්නවා. ඊළඟ මම මෙතන අපේ text layer එක select කරනවා. select කරලා control එක click කරගෙන දෙපාරක් මේ pan behind කියන tool උඩ left click කරනවා. එතකොට ඔටෝම මෙන්න මේ විදිහට අපේ මේ anchor point එක අපේ text එක මැදට එනවා. ඉතින් මෙතනදී මේ animation එක හදද්දී අපේ මේ anchor point එක text එක හරි මැදට ගන්න එක ටිකක් වටිනවා. දැන් එක වැදගත් වෙනවා. ඉතින් ඊළඟ මම මොකද කරන්නේ අපේ align window එකට යනවා. ගිහිල්ලා දෙවෙනි එක නිකයි 3 4 5 පස්වෙනි එක උඩ click කරලා මේ text එක අපේ composition එකේ හරියම මැදට ගන්නවා. දැන් ඊළඟට මොකද කරන්නේ? අපි ඊළඟ කරන්න යන්නේ අපේ මේ text animation එක හදාගන්න යන එක. ඉතින් මම මෙතනදී මේ උඩ click කරලා proportional grid කියන එක තෝරනවා. ඉතින් මෙතනදී අපේ proportional grid කියලා ඉන්නේ මෙන්න මේ කොළ පාට grid set එකක්. මම fit කරන්න ටිකක්. දැන් animation කරමු. මම දැන් මුලින්ම යනවා මේකේ තප්පර බිඳුවට. එහෙම නැත්නම් අපේ මේ composition එක එහෙම නැත්නම් timeline එකේ පටන් ගන්න තැනට. ගිහිල්ලා මම මෙතන text එක select කරලා keyboard එකේ P කියන key එක උඩ click කරනවා. එතකොට මෙන්න මේ වගේ position එක එහෙම නැත්නම් මේ position කියන parameter එක open වෙනවා. ඊළඟට මම මොකද කරන්නේ? මම මගේ මේ text ටිකක් උඩට ගන්නවා. අපේ මේ composition එකේ මෙන්න මේ හරියට වගේ. ඔව්. කලින් තිබෙ මෙතනයි. ඉතින් මෙතන උඩ තියෙන රුවට මම ගන්නවා මේක. ඊළඟට මම යනවා තප්පර 2කට. තප්පර 2කට යන කලින් මතක තියාගන්න මෙතන මුලම දැන් අපි ඉන්නේ මේ timeline එක පටන් ගන්න තැනනේ. අන්න එතන මේ timeline එක තියලා මෙන්න මෙතන මේ තියෙන stop watch icon එක උඩ click කරනවා. එතන මොකද වෙන්නේ? ඔටෝම key frame එකක් හැදෙනවා. දැන් මම යනවා තප්පර 2කට. ගිහිල්ලා මම දැන් මේ text එක මොකද කරන්නේ? පාත line එක ගන්නවා. හරි. දැන් මේක play වෙන්න මෙන්න මේ විදිහට. ඔයාලට පේනද වෙන්න මෙහෙම. ඉතින් අපිට මේක loop කරනවා නම් අපිට ඒකට expression එක පාවිච්චි කරන්න වෙනවා. හැබැයි මෙතනදී අපි expression එක පාවිච්චි කරන්න කලින් මේ අපේ text animation එක තව ටිකක් improve කරගමු. නැත්නම් හදාගමු. ඉතින් මම දැනට මෙතන මේ proportional grid එක off කරනවා. off කළා මොකද කරන්නේ? මේ keyframe දෙකම select කරනවා. ඊට right click කරනවා. keyframe assistant වලට යනවා. ගිහිලා easy ease කියලා දෙනවා. ඉතින් මෙතනදී F9 click කරන්න පුළුවන් වලට එහෙනම් function key 9 click කරන්න පුළුවන් shortcut එක විදිහට. මම එහෙම කරන්න මගේ screen recorder එකේ හින්දා. ඊළඟ මෙන්න මෙතන icon එකක් තියෙනවා graph editor කියලා. ඒක උඩ click කරන්න. click කළා මොකද කරන්නේ? අපි දැන් මේක හදාන්න යන්නේ. මෙන්න graph එක. එතකොට මේක මේ විදිහට පෙන්නන්න නැත්තම් මතක තියාගන්න මේ graph editor එක උඩ right click කරලා edit speed graph කියන එක ගන්න. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම මේ edit speed graph කියන උඩ තෝරන්න. එහෙම නැත්නම් ඒක උඩ click කරන්න. මම මුලින් මෙන්න මෙතන keyframe එක select කරලා මේක චුට්ටක් මෙහෙට අදිනවා. දැන් මෙන්න මේ වගේ අපේ graph එක වෙනස් වෙනවා. මම දැන් මෙතන keyframe එක උඩ දෙපාරක් left click කරනවා. left click කරපුවම දැන් keyframe velocity කියලා
පොඩි ඔප්ෂන් එකක් එනවා. නැත්නම් පොඩි වින්ඩෝ එකක් එනවා. මේකේ ඉන්ෆ්ලුවන්ස් එක මම දෙනවා 80ක් කියලා. ඊළඟ මම මේක වෙනස් කරනවා. ඉස්සරහ තියෙන key frame එක. ඒක උඩට දෙපාරක් ක්ලික් කරලා මේකේ key frame velocity එක influence එක වැඩි කරලා තියෙන මෙන්න මෙතන මේ outgoing velocity එක. ඉතින් මම outgoing velocity එක 80ක් කියලා දෙනවා. හරි. දැන් අපි play කරලා බලුවොත් අපේ animation එක මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. හරි. ඉතින් ගැලපෙන animation එකක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ animation එක ගන්නට හදාතර පස්සේ ගන්න තියෙන්නේ expression එකක් දීලා මේක loop කරගන්න එක. ඉතින් කොහොමද ඒක කරන්නේ? lazy ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මෙතන position parameter එක තියෙන්නේ. ඒකේ ඉස්සර තියෙන stopwatch එක තියෙන්නේ. මෙන්න මේක උඩ ඔයාලා keyboard එකේ තියෙන alt key එක. alt key එක press කරගෙන left click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එනවා අපිට expression type කරන්න පුළුවන් තැනක්. ඉතින් මෙතන type කරන්න තියෙන්නේ. ඉතින් මෙච්චර ගන්න තියෙන්නේ. මුලින්ම ඔයාලා loop out කියා type කරන්න ඕනේ. ඉතින් මෙතනදී loop out කියද්දි simple L මුලින්ම normal L එක ඊළඟට O double එන්නේ O එක දෙපාරක් ඊට පස්සේ P type කරනවා. දැන් ඔන්න අපි loop කියන වචනේ type කරා. හරිද? එතකොට මේ loop කියන වචනේ ඔක්කොම අකුරු ටික simple. ඊළඟට out කිය type කරනවා. ඉතින් out කියද්දි මෙතන out එකේ පළවෙනි O අකුර type කරනවානේ capital වලින්. O U T. හරිද? out. එතකොට loop out කියලා මෙන්න මේ විදිහට type කරන්න ඕනේ. ඊළඟට කමා දෙකක් දාන්න ඕනේ. වරහන් දෙකක්. ඉතින් මම shift එක 9යි බිඳුවට ක්ලික් කරලා මෙන්න මේ විදිහට වරහන් දෙකක් type කරනවා. ඊළඟට මෙන්න මේ වගේ උඩු කොමා දෙකක් දාන්න ඕනේ. මතට යන්න මේ කොමා දෙකයි මේවා දෙකයි වෙනස්. හරිද? ඩබල් කොමා දෙක නෙමෙයි තනි උඩු කොමා දෙකක් දාන්න ඕනේ. එහෙනම් තමයි කියනවා තනි උඩු කොමාවක් දානවා. එක තනි උඩු කොමාවක් දාගන්න. හරිද? මේක වෙනස්, මේක වෙනස්. අපි දාන්නේ තනි උඩු කොමාවක්. ඊට පස්සේ type කරනෝනේ ping pong කියලා. P I N G P O N G. ඊට පස්සේ ආයෙත් එක උඩු කොමාවක් දාලා මේක වහගන්න. දැන් ඔන්න අපේ expression එක හරියටම හරි. වැරදිලාවත් ඔයාලට මේක අකුරක් හරි වෙනස් වුණොත් හරිද? මම බලන්න. ඔයාලට වෙන්නේ මෙතන පේනවා this project contains an expression error කියලා. ඉතින් මේවයි කහ පාටින් message එකක් ආවොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ expression එකේ වැරද්දක් තියෙනවා. ඉතින් ඒ විදිහට නැති වෙන ගානට දාගන්න බලන්න. මම බලන්න මම expression එක හදනවා. හරි. දැන් ඔන්න අපේ expression එක හරි. දැන් අපි play කරලා බලුවා. ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට අපේ animation එක loop වෙනවා. ඉතින් මම මෙතනින් තප්පර 10කට විතර ගන්නවා මේක. මේ animation එක වෙන්න වෙන තප්පර 10කට විතර. මම ඔය ගන්නේ මෙන්න මේකේ නිල් පාට කැලුවට ක්ලික් කරලා මෙතන ගන්නවා. ඊට පස්සේ shift ක්ලික් කරොත් ඔයාලට snap කරන්න පුළුවන්. ඊළඟ මම මෙතන work area කියලා පෙන්නනවා ඔයාලට වෙනවා. ඉතින් මේ මෙතන උඩ මේ work area කියලා. ඒක උඩ right click කරලා trim comp to work area කියලා දෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපේ composition එකේ work area එක අපිට හදාන්න පුළුවන් වෙනවා. හරි දැන් ඔන්න අපි අපේ ටෙක්ස්ට් එක ඇනිමේෂන් එක හදාගෙන ඉවරයි. ඊළඟ මොකද කරන්නේ? අපි මේ ටෙක්ස්ට් එකේ එකෝ එක හදාගෙන යනවා. කියන්නේ දැන් අපි හදන්නේ එකෝ ටෙක්ස්ට් ඉෆෙක්ට් ගන්නනේ. ඉතින් කොහොමද ඒක ගන්නෙ? ඒක ලේසි ඉතින්. දැන් අපිට මේ එක්ස්ප්‍රෙෂන් අරම වැඩක් නැහැ. මම මේක හයිඩ් කරනවා. මතක් කරලා හයිඩ් කරනවා. ඊළඟ මම මෙතන මේ ටෙක්ස්ට් ලේයර් එක සිලෙක්ට් කරලා control D ප්‍රෙස් කරනවා. මොකද වෙන්නේ? මේ ටෙක්ස්ට් ලේයර් එකේම ඩුප්ලිකේට් එකක් එතකොට එනවා. දැන් අපි මේ එකෝ ඉෆෙක්ට් එක ඇඩ් කරනවා මෙන්න මෙතන මේ තියෙන යට ලේයර් එකට. මම දැන් මේ ලේයර් එක සිලෙක්ට් කරලා යනවා effect and presets වලට. ගිහිල්ලා මෙතන ටයිප් කරනවා echo කියලා. E C H O echo. ඊළඟ මම මොකද මේක drag කරලා drop කරනවා අපේ යටින් තියෙන ලේයර් එකට. දැන් අපේ text layer එක චුට්ටක් يعني text layer දෙකක් තියෙන්නේ. මේ layer දෙක ටිකක් වෙනම අඳුනන අමාරුයි. ඒ හින්දා මොකද කරන්නේ? මෙතන මෙහෙම දානවා 4 point gradient කියන එක. ඉතින් ඔයාලා බලන්න gradient කියලා මෙතනම type කරන්න G R A I N D gradient G R A D හරිද? I එහෙම type කරලා මෙතනවා 4 color gradient කියලා. ඉතින් මෙන්න මේ 4 color gradient එක දාන්න ඕනේ අපේ යට තියෙන text layer එකට. හරි. දැන් play කරලා බලුවොත් ඔයාලට මෙන්න මේ වගේ scene එකක් එනවා. දැන් ඔන්න අපේ මේ යට තියෙන animation layer එකේ නැත්නම් මේ text layer එකේ තියෙනවා effect දෙකක්. එකක් echo එක අනිත් එක 4 color gradient එක. ඉතින් මම මෙතන මේ echo එකේ number of echoes ගන්න 90කට විතර වැඩි කරනවා. ඒතකොට බලන්න මෙන්න මේ විදිහට මේක බලන්න. 90ක් නෙමෙයි මේක 80ක් 85ක් දැම්මත් කමන්න. දැන්ට අපි 90ක් දාමුකෝ. ඉතින් මෙතන කියනවා මේ echo එකේ කිසිම fade එකක් නැහැ. එහෙම නැත්නම් අර decay එකක් නැහැ. ඒ හින්දා තමයි මේ echo එක මේ විදිහට කැත විදිහට එන්නේ. ඉතින් මම කලින් හදපු project එකේ මම decay එක මෙතෙන් decay එක මෙන්න මේක දැම්ම 0.7කට. ඔයාලට වෙන්නේ දැන් මෙන්න මේ විදිහට මේක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම මෙතන number of echoes ගන්න දෙනවා 80කට. decay එක දෙමු ගමන්නේ 0.8කට. හරි 0.8ක් විතර දෙමු. ඉතින් ඔයාලට මේ ගැලපෙන විදිහට එහෙම නැත්නම් ඔයාලගේ text effect එකට අනුව
ඔයාලා හදන විදිහ අනුව මේක වෙනස් කරන්න පුළුවන් ඕන වෙලාවක. දැන් පොඩි සීනක් යනවා. දැන් අපි මෙතන echo text effect එක හැදුවට ඔයාලට වෙනවා මෙතන මේ text එකේ වෙනම මේ වගේ අකුරු යනවා පේනවා. ඉතින් මේක ටක් අවුල්. ඉතින් මේක හදාමු. ඊට කලින් අපි මේ flow color gradient එකේ තියෙන color 1 එක වෙනස් කරාමු ටිකක්. මම දන්නා මේක ටිකක් තද තැවිලි පාටක් වගේ. ඔව් තද තැවිලි පාටක් වගේ දාලා මෙතන කොළ පාට තියෙන්නේ. කොළ පාට වෙනස් කරනවා ටිකක් කහ පාටකට නැත්තම් නිල් පාටකට වගේ. නිල් පාටකට. ලා නිල් පාටකට. හරි. දැන් ඔන්න අපි අපේ flow color gradient එකත් හදාගත්තා. ඊළඟට අපි මොකද කරන්නේ? දැන් මේ අකුරු වෙන වෙනම මේ එක එක පොඩ අවුල් කියලා කිව්වේ. මෙන්න මේක හදාගන්න යන්නේ. ඉතින් මේක හදාගන්න ලේසි. ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මෙතන effect and preset වල fast box blur කියලා type කරන්න. FAST fast box box. එහෙම ගහපුවාම කෙලින්ම මේ fast box blur එක. ඒකත් අඩ් කරන්න වෙන්නේ මේ යට තියෙන layer එකට. හරි දැන් ඒක හදාගන්න යන්නේ. අපි මේ දේ වැඩක් නැහැ. ඊළඟ මෙතන blur radius එක මන් දෙනවා 5ක් කියලා. 5යි. ඊළඟ මෙතන iterations ටික තුනම කියලා තියන්න. මෙතන blur dimensions කියලා තියෙනවා. මෙන්න මේක vertical කියලා වෙනස් කරන්න. දැන් ඔයාලට වෙනදී අර අකුරු වෙන වෙනම පෙන්ච ගතිය දැන් ටිකක් අඩුයි. ඉතින් ඔයාලට තව ඕන නම් තව blur radius එක වැඩි කරන්න පුළුවන් 7කට 8කට ඒ වගේ. ඉතින් පොඩ්ඩක් බලන්න ඕනේ මෙන්න මෙතනදී මේ යටට blur එක එනවා. ඉතින් ඔයාලට ඒක පොඩ බලන්න මෙතන blur radius එක වැඩි කරොත් ඒ යටට යන ගතිය වැඩි වෙනවා. අඩු කරොත් ඒ ගතිය අඩු වෙනවා. ඉතින් මම මෙතනදී 7ක් විතර දෙන්න. ඒ ගන්න හොඳයි. ප්ලේ කරලා බලුවොත් ඔයාලට වෙන්නේ මෙන්න මේ විදිහට තමයි echo animation එක හදාන්න. ඉතින් මෙතනදිත් ඔයාලට පොඩි කේස් එකක් වෙනවා. ඉතින් මෙන්න මෙතන මේ පටන් ගද්දි ටෙක්ස්ට් එක පාර ඇවිල්ලා තමයි ඇදිලා යන්නේ. ඉතින් ඒක හදන්න පුළුවන්. ෆ්‍රේම් 15ක් ඉස්සරහට යන්න. ඔයාලට බලන්න shift එකත් එක page down එක සරක් ක්ලික් කරන්න. එතකොට ෆ්‍රේම් 10ක් පයින් ඉස්සරහට. ඊළඟට page down එක 5 පාරක් ක්ලික් කරන්න. 1 2 3 4 5. එතකොට ෆ්‍රේම් 5ක් යනවා. ඉතින් මෙතන ඇනිමේෂන් එක මෙතන යට ලේයර් එක ඒකට ක්ලික් කරලා ඔයාලා කීබෝඩේ T කීයකට ප්‍රෙස් කරන්න. එතකොට අපිට opacity parameter ගන්න පුළුවන්. මෙතන මේක 100% තියෙන්නේ. මේක key frame කරන්න පටන් ගන්න තැනට යන්න බිංදුවක් කියලා දෙන්න. දැන් ප්ලේ කරලා බලුවොත් ඔයාලට පේන්නේ ඒ ප්‍රශ්නේත් හරියනවා කියලා. හරි. දැක්කනේ අනියන් අර පැනල එනවා වගේ ගතිය නෑ දැන්. ඉතින් අපි මේ අපේ ඇනිමේෂන් එක තව ටිකක් ලස්සන කරගමු. ඉතින් ඒක ගන්න කොහොමද කියලා ලේසි. ඔයාලට ගන්න තියෙන්නේ මෙච්චරයි. right click කරන්න. මෙතන new වල මෙතන his area එක right click කරන්න. new වලට ගිහිල්ලා ඒකේ තෝරන්න adjustment layer එක. මෙන්න මේකට දාගන්න මුලින්ම glow එක. glow කියන මේ effect එක. VR glow එක නෙමෙයි නිකන් normal glow එක. ඒක දාන්න මේ adjustment layer එකට. ඉතින් මෙතන මලට යන්න ඔයාලා පොඩ්ඩක් මෙතන project window එකට ගියොත් මෙතන ඔයාලා පේනවා මෙතන යට මේ composition අරගෙන තියෙන මේ dustbin එකට ඊට එහා පැත්තේ තියෙනවා 16B PC කියලා. සාමාන්‍ය මේක ඇත්තේ 8 ඕගොල්ලෝගේ. ඉතින් මේක alt එකත් එක්ක left click කරන්න. ඒක දාන්න 16කට. ආයෙසරක් alt එකත් එක්ක click කරොත් 32කට මාරු කරන්න පුළුවන්. හැබැයි මම මෙතනදී පාවිච්චි කරන්නේ 16. හරිද? හරි. දැන් ආයෙත් effect controls වලට යන්න. මේක click කරලා මම දැන් මෙතන glow radius එක ටිකක් අඩු කරනවා. මම පළවෙනි glow එක ටිකක් අඩු කරනවා. මම මෙතන දෙනවා 20ක් විතර. දීලා මම glow intensity එක අඩු කරනවා. glow intensity එක දෙනවා මම 0.2 නැත්නම් 0.5ක් වගේ. 0.5ක් නම් වැඩි අපි 0.3ක් කියලා දෙමු. glow radius එක 25ක් කියලා දෙමු. නැත්නම් 30ක්. හරි. ඊළඟ මම මොකද කරන්නේ? ආයෙසරක් මේ glow effect එක දානවා. එතකොට glow effect දෙකක් තියෙනවා අපිට. මේකේ glow radius එක මම වැඩි කරනවා. මෙන්න මේ ගානට එක වැඩි කළා glow intensity එක අඩු කරනවා 0.5කට විතර. ඕනනම් ඔයාලට පුළුවන් 0.4ක් විතර දාන්න. හරි. ඊළඟට මොකද කරන්න තියෙන්නේ? ඊළඟට තව ටිකක් මේක ලස්සන කරන්න අපිට පුළුවන් noise කියන effect එක දාන්න. noise එක. ඔන්න noise එක දාත්තා. ඉතින් මම මෙතන noise එක දෙනවා 25ක් විතර. ඉතින් මම දැන් මෙතන third quality එක තියෙන හින්දා මෙහෙම මේ dot පේන්නේ. මේක full දාතොත් ඒ dot ගතිය ටිකක් අඩු වෙනවා. එහෙම උතල් dot ගන්න වැඩි ගන්න නම් ආයෙත් 30ක් විතර දෙන්නවා. හරි. ඉතින් මම මෙතන පොඩ්ඩක් මේ යට ටෙක්ස්ට් ලේයර් එකට ක්ලික් කරලා මෙතන මේ echo එකේ decay එක දෙනවා මම 0.7කට. මෙන්න මේ වයිටක් අඩු ගන්න පුළුවන්. දැන් බලමු ප්ලේ කරලා. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝටම අනිවාර්යයෙන්ම වැදගත් වෙන වීඩියෝයක් වෙන්න ඇති කියලා මේක. ඉතින් ඒ වගේ මං හිතනවා ඔයාලා මේ ඉෆෙක්ට් එහෙම නැත්නම් මේ හදාගත්ත වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න හැටි දන්නවා ඇති කියලා. ඉතින් දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මං මේ After Effects වලින් එක්ස්පෝර්ට් කරන්නේ කොහොමද කියලාත් වීඩියෝ එකක් ගේන්නම් ඉස්සරහට. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේ තමයි අපේ channel එකේ තියෙනවා
After Effect playlist එකක්. ඉතින් ඒක බලන්න අමතක කරන්න එපා. මම ඒකේ link එක දාන්නම් description එකේ. subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් තවත් වීඩියෝ එකක හම්බෙමු. සුබ දවසක්.